ඔබ දන්නවද ඔබේ ජීවිතේ ලොකුම සතුරා කවුද කියලා? ඒ වෙන කවුරුත් නෙවෙයි. ඒ ඔබමයි. ඔබේ කම්මැලිකම, ඔබේ බය සහ ඔබ හැමදාම කියන ඒ බොරු නිදහසට කරුණු. අදත් ඔබ හැරුණේ ඊයේ වගේම නේද? තවත් එක සාමාන්‍ය දවසක්. කිසිම ඉලක්කයක් නැහැ, කිසිම උනන්දුවක් නැහැ. ලෝකයේ වේගයෙන් දුවනවා, මිනිස්සු දිනනවා, මිනිස්සු අලුත් දේවල් කරනවා. හැබැයි ඔබ තවමත් ඉන්නේ අර පරණ තැනමයි. ඇයි ඔබ මෙහෙම කරන්නේ? ඔබේ වටිනා කාලය කුණු කූඩේට දාන්නේ ඇයි? ජයග්‍රහණය කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. ඒක නිකම්ම ලැබෙන දෙයක්ුත් නෙවෙයි. ඒකට කැපකිරීම කරන්න ඕනේ. අනිත් අය නිදාගන්නකොට ඔබ වැඩ කරන්න ඕනේ. අනිත් අය විනෝද වෙනකොට ඔබ ඔබේ හීනය වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. රිදෙනව නේද? මහන්සි නේද? ඒ වේදනාවට ආදරය කරන්න ඉගෙන ගන්න. මොකද මේ වේදනාව තමයි ඔබව ශක්තිමත් කරන්නේ. ලෝකේ සාර්ථක වුණු හැම මිනිස්සෙක්ම කවදා හරි දවසක අඬපු, පෙරදුණු, තනි වුණු කෙනෙක්. හැබැයි ඔවුන් අනිත් අයට වඩා වෙනස් වුණේ එකම එක තැනකින් විතරයි. ඔවුන් අතහැරියේ නැහැ. මිනිස්සු ඔබට hina වෙයි. ඕක කරන්න බෑ. උඹට පිස්සුද? ඕවා වෙන්නේ නැටි වැඩ කියලා ඔවුන් කියයි. මතක තබා ගන්න. ඔවුන්නේ කියන්නේ ඔවුන්ගේ සීමාවන් මිසක් ඔබේ සීමාවන් නෙවෙයි. ඔබව වටන්න බලන් ඉන්න පිරිසක් ඉන්නවා. ඔබ පරදිනකම් බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඔවුන්ට දිය හැකි හොඳම පිළිතුර කුමක්ද? ඒ ඔබේ සාර්ථකත්වයයි. වචන වලින් නෙවෙයි, වැඩ වලින් පෙන්වන්න. නිහඬවම දිනන්න. ඔබේ ජයග්‍රහණී ශබ්දය ලෝකයටම ඇහෙන්න ඉඩ හරින්න. හෙට, හෙට, හෙට. ඔය හෙට කියන දවස කවදාවත් එන්නේ නැහැ. ඔබට තිබෙන්නේ අද විතරයි. මේ මොහොත විතරයි. ඔබ දැන් මේ වීඩියෝ බලලා ඉවර වෙලා ආයෙත් පරණ පුරුදු වලටම යනවා නම් ඔබ මේ නාස්ති කලේ ඔබේ ජීවිතේ තවත් වටිනා විනාඩි කිහිපයක්. දැන් තීරණය කරන්න. ඔබට ඕනේ හැමදාම පරාජිතයෙක් වෙලා ඉන්නද? නැත්නම් ඔබේ පරම්පරාවම ආඩම්බර වෙන චරිතයක් වෙන්නද? තීරණය ඔබේ අතේ. ඔබේ ඉලක්කය වෙනුවෙන් පළමු පියවර අදම තියන්න. ඒක පොඩි පියවරක් වෙන්න පුළුවන්. හැබැයි ඒක තමයි වැදගත්ම පියවර. නැගිටින්න. ඔබේ ඇතුලේ ඉන්න ඒ සිංහයාව අවදි කරන්න. ඔබ ඉපදුනේ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට මැරිලා යන්න නෙවෙයි. ඔබ ඉපදුනේ ඉතිහාසයක් ලියන්න. අදින් පස්සේ නිදහසට කරුණු නැහැ. අදින් පස්සේ කම්මැලිකම නැහැ. අදින් පස්සේ තියෙන්නේ වැඩ විතරයි, මහන්සිය විතරයි, ජයග්‍රහණය විතරයි. ඔබට පුළුවන්. ලෝකේ ඔබ දිහා බලාගෙන ඉන්නවා. ගිහින් දිනලා පෙන්වන්න. මතක තබා ගන්න. ජීවිතය කියන්නේ රේස් එකක් නෙවෙයි. ජීවිතය කියන්නේ ඔබ ඔබටම දෙන පොරොන්දුවක්. ඒ පොරොන්දුව අදම ඊට කරන්න පටන් ගන්න. මේ වීඩියෝව තවත් කෙනෙක්ට ජීවිතේ දිනන්න උදව්වක් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. ජයග්‍රාහී හෙට දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. මම මෝටි කෝට්.